කොරවක් එක්ක හම්බුණා අපිට. කොරවක් එක්කම කොරවක්ක දුවනවා. මචං ගොරවනකොට කොරවක්කොත් දුවනවානේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ අග නගරය. මේ ලංකාවේ අග නගරේ Tuk tuk, kada rata bate. Tuk tuk, rata konate bate. Tuk tuk, kada rata bate. Tuk tuk, rata konate bate. Rata bate makonate tamago. Tuk tuk, ursalade. සීමා මාලකයක් තියෙනවා. මං හිතන්නේ අපිට යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු එතනට. සීමා මාලකය බලන්න පුළුවන් නේද? අදින අතර පස්සේ ශ්‍රී ලංකා මහින්දාරාමයේ මම හිතන්නේ විහාරස්ථානයේ අන්තන්නේ පරිසරයේ ලක්ෂණ වල තියෙන ගස් කොළන්. ගස් කොළන් එක්ක තමයි. ලස්සන සිසිල පිරිච්ච විහාරස්ථානයක් මේක. ඉතින් තියෙනවා රාගයක්, මාධ්‍ය ඒකකයක්, පුස්තකාලයක්, මේක භාෂා පුහුණු මධ්‍යස්ථානයක් නිසා ඒත් එක්ක ගොඩනැගිච්ච දේවල් මේ ජපන් ආධාරණ. එතකොට මේ භාෂා පුහුණු දහම් පාසල වෙන්න ඕනේ මේ තියෙන්නේ. හරිම ලස්සන තැනක්. මේ අපි අහම්බෙන් තමයි මෙතන මේ Google Map එකේ සර්ච් කරලා බල ඉද්දි හම්බෙච්ච තැනක්. හරිම සිසිල පිරිච්ච තැනක්. මේ ඇත්තටම සතුටුයි මෙතනට එන්න ලැබීම ගැන. දාගැබ් ගයක් එක දාගැබක් තියෙන හරි සංවිධිත විදිහට මේ නිර්මාණය වෙච්ච තැනක් නේද රටේ. මේ ඒ කියන්නේ ගාඩන් ප්ලෑන් එක උනත් හරි ලස්සන පඩිපෙල් එක්ක ගස් රැකගෙන මේ කොහොඹ ගහක් තාම පැරණි කොහොඹ ගහ රටේ මේ ගහ කොච්චර පාරණ නැද්ද මේ කොහොඹ ගහ. බලන්න මේ මගේ අත උන් අත තිබ්බහම ගහ රටේ ඔන්න එන්න බෑ උතන්ට. පෙන්නන්න. ඔන්න රටේ එක්ක ගහේ ප්‍රමාණය හිතා ගන්න. රටේ එක්ක ගහේ ප්‍රමාණය හිතා ගන්න. හරිම නිවිච්ච තැනකට ආවා. මේ අපි අර පාරේ ඉඳලා ආවට පස්සේ පුදුම සිසිලක් දැනෙන්නේ මෙතන. බොන්සායි ක්‍රමයට ජපන් ආభాෂය තියෙන නිසා මේ බොන්සායි පැල වගේක් තියෙනවා. බෝ ගහක් මේ ජපන් අරලිය ගහක් බොන්සායි කරපු. ඒට අපි ගොඳයි නේ රටේ. හරිම නිවිච්ච තැනක්, හරිම නිහඬ තැනක්. ඒ වගේම දැන් අපි දකින්න අපි ට්‍රිප් යන්න ඕන කියලා යන්න අනුරාධපුරේ යාපනතල. මේ ළඟ තියෙන දේ අපි මිස් කරගන්නවා. මේ තියෙන්නේ පඩිපෙළේ උඩ ඉඳලා පල්ලෙහා පේන විදිය. හරිම ලස්සනයි. මේ ටුක් ටුක් එක පේනවා පල්ලෙහා. මම ටුක් ටුක් එකට තියන්න ලස්සන අරලිය මලක් අහුරගත්තා. ඒ අරලිය මල අපි අරලිය මලක් රටේට අරලිය මලක් හම්බෙලා තියෙනවා. එන තවසල් මල් තියෙනවා. රටේ පූජා කරන්න සල් මලක් කඩාගත්තා. සල් ගෙඩියකුත් තියෙනවා අපිට පෙන්වන්න පුළුවන්. ඒක දැක්කේ හම්බේ. සල් ගෙඩියක්.
අටේ මලුත් පූජ කරලා මේ ජපන් ආකෘති යම් යම් දේවල් ගොඩාක් දකින්න තියෙනවා මෙතන. ගොඩක් ජපන් ආදේශය තමයි මේ ගොඩක් කරට මේ කොටු වගේ මේවා කරන්නේ. හැබැයි ඇතුලේ තියෙන්නේ නම් දේව රූප ගම්බාර දෙවියන්ගේ හරි මොන හරි හැම රූප දෙකක් තියෙන්නේ. කවුරුත් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. සාම ස්මාරකයේ සීමා මාලකේ මේ වහලේ විශේෂ ස්කලට ගියපු හරිම නිවිමත් දැනනවා නේ රටේ. ඇත්තරම මේ කැමරාව අතේ නොතිබ්බනම් මීටත් වැඩිය මට නිදහසක් දැනේ කියලා මම විශ්වාස කරනවා. ඔව් රටේ නම් එක විඳිනවා. පුත් නොකිය ඔයගොල්ලෝ බලන්නකෝ. Tuk tuk, kada rata bate. Tuk tuk, rata kona ate bate. Tuk tuk, kada rata bate. Tuk tuk, rata kona ate bate. Rata bate makona tatamago. Tuk tuk, ursalade. Rate katawate, rabunya nagoa, traveling chiliat bedade. Kada rata bate, rata konate bate, kada rata bate, rata konate bate, kada rata bate, rata konate bate, kada rata bate. Rata bate, rata konate bate, queda rata bate, rata konate bate, queda rata bate, rata konate bate, queda rata bate.
වගුරු භූමියක් ආශ්‍රයෙන් හැදිච්ච උද්‍යානයක්. මේ ඇත්තට බලන්න එන්න කියලා තමයි මේ ආරාධනා කරන්නේ. මේ ගහ බලන්න. ඔයාලා ගිහිල්ලා තියෙනවා. ඒක ලස්සනට Annona glabra pond apple well ආත්තා වෙල් ආත්තා ශාකයක් මේක. ඈ? වෙල් ආත්තා ශාකයක්. කැසිකිලි පහසුකම් ටොයිලට් පහසුකම් තියෙන අවසානට සියලුම දේවල් කියන්නේ පහසුකම් සියල්ල තියෙන විදිහට උද්‍යාන නිර්මාණය වෙලා තියෙනවා. ගන්න ටිකට් එකට සාධාරණයක් වෙන්නේ ටික සියල්ල තියෙනවා කියලා තමයි පේන්නේ. එන්න මේවා බලන්න. තව තියෙනවා අපි ස්කයි වෝක් එකේ පැත්තට ගියාම අපි මේ පැත්තත් පෙන්නන්න. ඉතින් රටේ අපි දැන් රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා බීමයක් එහෙම බීලා දෙයියනේ කියලා. හයි ආද විතරක් එන්නයි හදන්නේ. නැවත රම්පට් පාක් එකද ගිහින් ඒකත් ගියේ නෑනේ. නෑනේ. යම් බලන්න අපි ස්කයි වෝක් එක. ස්කයි වෝක් එකක් තියනවා බලමු. Excuse me. තන. ඉස්සර රටවාදී. තාඩෝ දෙන්න. ඉන්නවා රටේ ස්කයි වෝක් එක පැනගෙන එන්නේ. ස්කයි වෝක් එකක් කියනවා. හරි. ලස්සන වටයක් හදලා තියෙනවා එකට. ඒ අස්සේ අකුණුත් පොඩ්ඩක් ගහගෙන එනවා. වැස්සක් වහීද දන්නේ නැහැ. Quedarate bate, rate con ate bate, quedarate bate, rate con ate bate, quedarate bate, rate con ate bate, quedarate bate. අරගෙන කිව්වට තරගයක් පස්සේ ඌ කබර එක්සයිස් කලබල. කබර එක්සයිස් තලගොයි. කබර එක්සයිස් තරගය.
මෙයාව දැක්ක පෙරක් කට්ටිය මේ කියලා බෙරන්නත් ඉඳ තියෙනවා. එහෙම කරන්න එපා. එහෙම කරන්නවා. තලගොයා අපිට ඉදිරියෙන් යනවා. අපි තලගොයාගේ පිටිපස්සෙන් යනවා. එක බුක් ගහක් නේ රටේ. ආක පද්ධතිය. රටේ නැවතත් මෙතනින් ගේට් එක ගාව තියෙන්නේ. මේ රවුම කැරකුණා කොහමද? යන්නේ. යන්නේ. ඔබනගිල්ල සිකියුරිටි ඔෆිස් එක. මට පිටාව. ඉන්න. एक खंबुना जी का बहित कोटे पैम्पट वेटलैंड पार्क මෙතන මී ශාකයක් තියෙනවා මී ගහක් වටිනා ශාකයක් එන්න අපි මෙතනින් පිටත් වෙලා තවත් මේ වගේම ලස්සන තැනකට තමයි යන්නේ. කොහොම ඉන්නකො පොඩ්ඩක්. තාම මම පෙන්නන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්නන්න රටේ. ඔව් පොඩ්ඩක් ඉන්න පෙන්නනකම්. මෙන්න මේක තමයි ටිකට් එක මෙතන. මේ දින දෙකක් 100ක් වෙනවා ටිකට් එක. 200යි. හැබැයි වටිනවා. වටිනවා. ඔව්. අපි අතුලට ගිහින් බලමු. ගිහලා බලමු. ඔව්. ඒ හයින හවස 5 වෙනකන් ඉන්න පුළුවන්. හරි. හවස 5න් පස්සේ පිටත් වෙන්න ඕන. හවස 6ට කලින් අනිවාර්යයෙන්ම ඇතුලේ නම් එළියට ගන්න යුතුයි. අනිවාර්යෙන්ම. අනිවාර්යයෙන්ම. තමයි කියලා තියෙන ටිකට් එක. හොඳද? අපි දැන් හවස 6ට කලින් එන්න.